මේ අතරේ මම සිරස්තල වලින් යන ඊළඟ සිරස්තලය මේ කිරීමක් ගැන කියන්න ඔබට. අද දවසේ මව්බිමෙන් උපුටා ගන්නවා මෙයා ටීවී දෙරණ නිවේදක චතුර අල්විස් මිනිසුන් බියවද්දා කප්පම් ගන්නා කල්යක සමාජිකයෙක්ද කියලා අද මව්බිම විමසීමක් කරනවා. මේ මං ගැනනේ කියන්නේ. ඉතින් කෙසේ නමුත් දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදකයෙකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නැමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම් කරුවා දැයි ප්‍රබල සැකයක් මතුව තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ට දේශපාලඥයන්ට මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් ඔවුන් බියවද්දමින් ඔවුන්ගෙන් කප්පම් එකතු කර ගැනීමට මේ වෙබ් මාෆියාවේ නියෝජිතින් පසුගිය කාලේ දරූ උත්සාහයන් මව්බිම තුලින් හෙළිදරව් කරා කියලා කියනවා. ඉතින් රට පැන ගිහිල්ලා පිට රටවල ඉන්න වෙබ් මාෆියා මෙහෙවන ගෝඩ්ෆාදර්ලා ගැන මෙන්ම ඔවුන්ගේ දේශීය නියෝජිතයෝ ගැනත් මව්බිම කිව්වලු. ඉතින් කෙසේ නමුත් මේ කතා කියලා අවසානයේ අහන්නේ මෙහෙම බලනකොට චතුර අල්විස් නැමැත්තාත් මව්බිම පුවත්පත වාර්තා කරන අද දවසේ මේ වෙබ් මොකද්ද මිනිසුන් වියද්දා කප්පම් ගන්නා කල්ලියක සමාජිකයෙක් යෙක් කියලා නෑ කියලා ආව ප්‍රශ්නාර්ථයක් දාලා දෙනවා ද කියලා. ඉතින් දෙහින්ම ස්තුතියි මේ ඊට වෙන් කරාට මම කප්පම් ගන්නවද නැද්ද කියලා ඔබ තීරණය කරයි බලන් ඉන්න මිනිස්සු තීරණය කරයි. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් කෙසේ නමුත් මෙවැනි දේවල් වාර්තා කිරීම ගැන කතා කරන්න හේතුව මව්බිමයි එහෙම කිව්වේ කියලා බලනවන ආයේ මව්බිම කතුවරයා ගැන සඳහනක් කරා වෙබ් අඩවියක ඒ අපි පුටා ගත්තා. ඒ ඇවිල්ලා ශ්‍රී ලංකන් මිරර් වෙබ් අඩවියේ ඒ වෙබ් අඩවිය සඳහනත් ආපහු මතක් කරලා යන්නම්. එහි දැක්වේ මව්බිම පුවත්පතේ කර්තෘ තුෂාර ගුණරත්නට මාධ්‍යවේදියෙකු ලෙස නොසලකා කටයුතු කිරීමට මව්බිම කර්තෘ බාල්දු ලේඛනයට දැමීමට ඇති ඉඩකඩ සොයා බැලීමට මාධ්‍ය නිදහස සඳහා වන ක්‍රියාකාරී කමිටුවට යෝජනාවක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් මේ තත්ත්වය සම්බන්ධයෙන් මම පුවත උපුටා දැක්වුවා. ඒකත් එක්ක තමයි මම හිතන්නේ මෙහෙම සමහර විට වාර්තා කරනවා ඇත්තේ. ඉතින් කෙසේ නමුත් මිනිස්සු තීරණය කරයි කවුද මං කියලා. කප්පම් මෙහෙම ගත්තම කොච්චර සල්ලිකාරයෙක් වෙන්න ඕනද? ඉතින් කොහොම හරි අද දවසේ පුවත්පත් වාර්තාව එපමණයි මම පුටා දක්වන්නේ ප්‍රධාන පිටු වලින්. ඉතින් නින්දා අපහාස ලාභ අලාභ යස අයස මේ දේවල් මැද්දේ තව බොහෝ දේවල් තියෙනවා. කියන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරුවත් ඊයේ පැවැත්ුණා අලුත් කඩේදී අපි බලමු ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව.